අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ රුක් ගෙන් කොහොමද චෙක්මේට් කරන්නේ කියලා. එතකොට දුවල පුතාලට අපි කලින් වීඩියෝ එකේ පෙන්නුවා කොහොමද ක්වීන් ගෙන් චෙක්මේට් කරන්න කියලා. මේ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද රුක් ඉත්තා පාවිච්චි කරලා චෙක්මේට් කරන්න කියලා. හරි. එතකොට මේ දුවල පුතාලට මම පළවෙනි චෙස් බෝඩ් එකේ දීලා තියෙනවා. මේ පොසිෂන් එක තමයි දුවල පුතාලා අන්තිමේට චෙස් බෝඩ් එකේ හදාගන්න ඕනේ. එතකොට මේ චෙක්මේට් එක කරන්නේ මෙතෙන්දි චෙක්මේට් එක කරන්නේ මේකේ එකක් තමයි අපිට black to play. මේ පොසිෂන් එකේ black to play. එතකොට අපි මෙතන කරලා තියෙන්නේ මේ කළු කින්ට කොටු දෙකක් විතරක් යන්න පුළුවන් වෙන්න ඉඩ අඩු කරගෙන තියෙනවා. එතකොට මෙතන black to play වුණොත් අපිට ලේසියෙන්ම චෙක්මේට් කරන්න පුළුවන්. black to play වුණොත් black කින්ට මෙතෙන්ට යන්න වෙනවා. අපිට ලේසියෙන්ම රුක්ෙන් චෙක්මේට් කරන්න පුළුවන්. හැබැයි මෙතන white to play වුණොත් මොකද කරන්න කියලා අපි බලමු. මෙතන එතකොට white to play වුණොත් දුවල පුතාලා කරන්න ඕනේ මේක එතකොට අපිට blackට අදින්න chance එක අපිට දෙන්න ඕනේ. එතකොට අපි move එකක් මොකක් හරි කරන්න ඕනේ. එතකොට මෙතන king move කරන එක හරියන්නේ නැහැ. මොකද king move කරොත් black king මෙතනට එනවා. ඊට පස්සේ අපිට checkmate එක නැහැ මෙතන. ඒ හින්දා අපි කරන්නේ rook move එකක් තමයි. එතකොට rook move එකත් අපි මේ කළු කින් මෙතෙන්ට යන්න අනිවාර්ය වෙන විදියට කරන්න ඕන රුක් මූව් එකක්. එතකොට අපි මේ වගේ මූව් එකක් කරොත් එහෙම බෑ. කළු කින් මෙතෙන්ට යන්නේ කළු කින් එනවා මෙතෙන්. එතකොට අපි කරන්න ඕනේ කළු කින් එතෙන්ට යවන මූව් එක. මූව් එක තමයි අපි අදිනවා රුක් මෙතෙන්ට. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති කළු කින්ට මෙතෙන්ට යන්න අනිවාර්යයෙන්ම යන්න වෙනවා. කළු කින් එතෙන්ට ගියාම අපි අර කලින් විදියටම චෙක්මේට් කරනවා. එතකොට දුවල පුතාලා මෙන්න මේ අන්තිම පොසිෂන් එකේ චෙක්මේට් එක හොඳට ඉස්සෙල්ලා බලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ පොසිෂන් එකට කොහොමද ගේන්නේ කියලා ඊළඟට බලමු. හරි. දැන් මම මේ පොසිෂන් එකේ දුවල පුතාලාට දීලා තියෙන්නේ මේ වගේ තමයි අපිට චෙස් ටූර්නමන්ට්ස් වල චෙක්මේට් කරන්න එන්නේ. එතකොට සාමාන්‍ය ඔපොනන්ට් කින් මැද වගේ ඉන්නේ අපි මේ කින්ව බෝඩ් එකේ අර විදිය කෝනර් එකකට කොහොම හරි කොටු දෙකක් විතරක් අදින්න පුළුවන් වෙන විදියට ඉඩ අඩු කරගෙන එන්න ඕනේ කළු කින්ට. එතකොට මේකේ වැදගත් දේ තමයි දුවල පුතාලා මතක තියාගන්න අපි කින්ට චෙක් කරන්නේ නැහැ. අපි පුළුවන් තරම් කින්ට යන්න තියෙන කොටු තමයි අඩු කරන්නේ. එතකොට අපි මේක පියවර විදියට බලමු. එතකොට පළවෙනි පියවර තමයි දුවල පුතාලා කරන්න ඕනේ. ඔයාලගේ කින් ඔපොනන්ට්ගේ කින් ළඟට අරන් එන එක. ඒක අපි ඉස්සෙල්ලා කරමු. එතකොට white king ආවා. අපි හිතමු black king අදිනවා. white king එනවා. white king ඉස්සෙල්ලා opponent ගේ king ළඟට ආවා. දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයාලගේ rook king ළඟට අරන් එන එක. අපි හිතමු black අදිනවා මේක. අපි එනවා rook. ඊට පස්සේ කළු එක්කලා මොකක් හරි ඇද්දොත් අපි ඊළඟට කරන්න ඕනේ check කරන්න නැහැ කියලා මම දුවල පුතාලට කිව්වා. එතකොට කොහෙට හරි rook කින් ළඟට අරන් එන්න. දැන් දුවල පුතාලට පේනවා ඇති මෙන්න මේ රුක් ගෙන් මේ කළු කින්ට යන්න පුළුවන් කොටු ගාන අඩු වෙලා තියෙනවා. දැන් අපි කරන්න ඕනේ චෙක් කරන්නේ මෙන්න මේ කොටුව හිමින් හිමින් අඩු කරගෙන එන්න ඕනේ. එතකොට ඒක තමයි අපි කරන දේ. හරි. දැන් මෙතන black to play. එතකොට black මෙතෙන්ට ඇද්දොත් දුවල පුතාලට පේනවා ඇති අපිට තව ටිකක් කින්ට තියෙන කොටු අඩු කරන්න පුළුවන්. එතකොට රුක් මෙතෙන්ට අදිනවා. හරි. දැන් කළු එක්කෙනා මෙතෙන්ට ඇද්දොත් දැන් දුවල පුතාලට පේනවා ඇති රුක්ක මෙතෙන්ට දාන්න අපිට බෑ. ඒ හින්දා අපි කරන්නේ ආයෙත් කින් මූව් එකක් කරනවා. එතකොට කින් අපි පුළුවන් තරම් ඔපොනන්ට් ගේ කින් ළඟට අරන් එන්න ඕනේ. එතකොට මේක තමයි හරි මූව් එක. දැන් පේනවා ඇති දැන් black to play black මෙතෙන්ට ඇද්දොත් දැන් පේනවා ඇති අපිට තව ටිකක් කොටු අඩු කරන්න පුළුවන්. ඉන්න යන්න තියෙනවා. එතකොට රුක් මූව් අපි හිතමු කළු එක්කෙනා මෙතෙන්ට ඇද්දා කියලා. දැන් පේනවා ඇති දැන් අපිට රුක් ගෙන් ඉඩ අඩු කරන්න බෑ. එතකොට හොඳට මතක තියාගන්න රුක් ගෙන් ඉඩ අඩු කරන්න බැරි වෙලාවට අපි කරන්නේ කින් මූව් එකක් කරනවා. එතකොට කින් මෙතෙන්ට අදිනවා. කින් මෙතෙන්ට අදිනවා. දැන් පේනවා ඇති තව ටිකක් ඉඩ අඩු කරන්න පුළුවන්. රුක් අදිනවා මෙතෙන්. දැන් පේනවා ඇති මේ කළු කින්ට කොටු 6කට තමයි යන්න පුළුවන්. දැන් කොටු ගොඩක් අඩු වෙලා තියෙනවා. දැන් අපි ඔක
කළු කින්ට කොටු දෙකකට යන්න පුළුවන් වෙන ගමන් ඉඩ අඩු කරන්න ඕනේ. හරි. අපි බ්ලැක් කින් මෙතෙන්ට අදිනවා. අපිට තව ඉඩ අඩු කරන්න බෑ. ඒ හින්දා අපි සුදු කින් අරන් එනවා. තව ඉඩ අඩු කරන්න බෑ. ආයෙත් අරන්. දැන් මෙයා මෙතෙන්ට අදිනවා. දැන් පේනවා ඇති ඉඩ අඩු කරන්න පුළුවන්. එතකොට අපි තව ටිකක් ඉඩ අඩු කරනවා. දැන් කොටු 4කට තමයි කළු කින්ට යන්න පුළුවන්. අපි ඒක කොටු 2ක් වෙනකන් අඩු කරන්න ඕනේ. හරි. කළු කින් මෙතෙන්ට අදිනවා. දැන් අපිට තව ටිකක් ඉඩ අඩු කරන්න පුළුවන්. දැන් පේනවා ඇති කළු කින්ට යන්න පුළුවන් කොටු 2ක්. දැන් අපි අර කිව්ව විදියට කින්ව ගෙනල්ලා චෙක්මේට් එක හදා ගන්න ඕනේ. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ දූල පුතාලා මෙතෙන්දී කින්ව හරි පැත්තෙන් ගේන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට කින් අනේ වැරදි පැත්තකින් ආවොත් එහෙනම් මෙතන ස්ටෙල්මේට් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු කළු කින් මෙතෙන්ට ඇද්ද කියලා. අපි කින්ව මෙහෙන් එන්න ගියොත් එහෙම වෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේකින්ට යන්න තැන නැහැ. එතකොට මේකින් ස්ටෙල්මේට් වෙලා තියෙනවා. එතකොට අපි හරි පැත්තෙන් කින් අරන් එන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ මම මේක ඇද්ද මෙහෙම වුණොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකින් කළු කින් ස්ටෙල්මේට් වෙලා තියෙනවා. එතකොට එහෙන් එන්න බෑ. එතකොට හරි පැත්තෙන් අපි කින් අරන් එන්න ඕනේ. එතකොට කින් අරන් එන්න හරි තැන තමයි මෙතන. එතකොට අපි මෙතෙන්ට අදිනවා. කළු කින් මෙතෙන්ට අදිනවා. හරි. දැන් අපි අර කතා කරපු පළවෙනියට කතා කරපු වගේ පොසිෂන් එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට කළු කින්ට මෙතෙන්ට අදින්න වෙනවා. එතකොට අපිට චෙක්මේට් කරන්න පුළුවන්. එතකොට මේ පොසිෂන් එකේම සමහර විට දූල පුතාලට ඉන්න ඉඩ තියෙනවා. මේකේ සුදු එක්කෙනාට අදින්න තියෙන වෙලාව. එහෙම වෙලාවක් ආවොත් අපි කරන්නේ රුක්ක මෙතෙන්ට අදිනවා. ඊට පස්සේ කළු කින් මෙතෙන්ට ගියාම අපි ආයේ රුක්ක මෙතෙන්ට දාලා චෙක්මේට් කරනවා. එතකොට මේ විදිය තමයි දූල පුතාලට රුක්ගෙන් චෙක්මේට් කරන්න තියෙන ලේසිම විදිය. තව විදියක් තියෙනවා මම මේ විදිය කතා කරේ නෑ. මේ විදිය පොඩ්ඩක් වෙලා යන දෙයක්. දූල පුතාලා මේක එන්ඩ් ගේම් එකේ එන එකක් හින්දා ඉක්මනට මේක කරන විදිය තමයි හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. එතකොට අනිත් විදිය පොඩ්ඩක් මූස් ගානක් වැඩියෙන් යනවා. ඒ වගේම වෙලා යනවා. මේ විදිය දූල පුතාලා ප්‍රැක්ටිස් වුණොත් ඉක්මනට එන්ඩ් ගේම් එකේදී ඔයාලට කින්ව චෙක්මේට් කරන්න පුළුවන්. හරි. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු කොහොමද බිෂොප්ලා දෙන්නගෙන් චෙක්මේට් කරන්න කියලා. එතකොට දූල පුතාලට මේ වගේ වීඩියෝස් තවත් මම ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට මොන හරි දැනගන්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. සියලු දෙනාට සුබ දවසක්.